දවසේ චෙන් සහ සොන් දෙන්න ෂූටින් ප්‍රැක්ටිස් කරලා එන අතරේ යාන් හිතාමතාම චෙන්ගේ පපුවේ හැප්පෙනවා. මේකෙන් හොඳටම තරහ යන චෙන් යාන්ට බනිනවා. යාන් මේ වෙලාවේ චෙන්ගෙන් අහන්නේ චෙන් මේ තරම් කෙට්ටු වෙලත් පපුව විතරක් කොහොමද මේ තරම් ලොකු උනේ කියලා. මේක අහලා පුදුම වෙන සොන් චෙන්ට කියනවා එයාට චෙන්ගේ පපුව අල්ලන්න ඕනේ කියලා. මෙහෙම කියලා සොන් චෙන්ගේ පපුව අල්ලන්න උත්සාහ කරනවා වුණත් යාන් සොන්ව නවත්තනවා. ඒ කොහොම වුණත් චෙන් නම් හීනකින්වත් හිතන්නේ නැහැ යාන් එයා ගැන සැක කරන නිසායි ඒ විදිහේ දෙයක් කරේ කියලා. ඊළඟ දවසේ මෙයාලව යුද පුහුණුවකට යවනවා වගේම මෙතනදී මෙයාලට වෙඩි සද්ද වගේක් ඇහෙනවා. මේව ඇත්තම වෙඩි සද්ද වුණත් මෙයාලා හැමෝම හිතන්නේ ඒකත් එයාලගේ ට්‍රේනින් එකේ කොටසක් කියලා. මේ අතරේ අපිට පෙන්වන්නේ ෂූටින් එකකට යන ගමන් හිටපු මාන්ටින්ව පැහැර ගන්න ජපාන් නියෝජිතයෝ වගේක් මාන්ටින්ගේ සහ මාන්ටින්ගේ සහායකයින් පස්සේ පන්නනවා කියලා. මේ අය මාන්ටින් ඉන්න පැත්තට වෙඩි තියපු සද්ද තමයි මිලිටරි ඇකඩමි එකේ අයට ඇහිලා තියෙන්නේ. ඒත් මේ වෙඩි සද්ද එක දිගට ඇහෙද්දී ජුන්චාන් තේරුම් ගන්නවා මේක එයාලගේ ට්‍රේනින් එකේ කොටසක් නෙවෙයි ඒ සද්දේ ඇත්තම බුලට් වලින් ඇහෙන ඒවා කියලා. ඉතින් ජුන්චාන් ජින් සහ යාන් තුන්දෙනා මේ වෙඩි සද්ද ඇහෙන පැත්තට යනවා ඒකනේ පරීක්ෂා කරලා බලන්න හිතාගෙන. මේ අතරේ ලීවෙන් හිතාමතාම මේ වෙඩි සද්ද ගැන පරීක්ෂා කරන්න යන ගමන් ඉන්න චෙන්ව දඩයක්කාරයෙක් සත්තු දඩයම් කරන්න හාරලා තිබ්බ වලකට තල්ලු කරනවා වගේම මේකෙන් චෙන්ට සිහිය නැති වෙනවා. කලින් ඉඳන්ම චෙන් සහ ලීවෙන් අතර ඇති වුණ ප්‍රශ්න නිසා චෙන්ගෙන් පලිගන්න තමයි ලීවෙන් මේ වගේ දෙයක් චෙන්ට කරලා තියෙන්නේ. ටික වෙලාවකින් ජුන්චාන් ජින් සහ යාන්ට මේ වෙඩි සද්ද පරීක්ෂා කරන්න යන ගමන් හිටපු සොන්ව සහ ලින්ව හම්බ වෙනවා. මේ අය සොන්ගෙන් චෙන් ගැන අහද්දි සොන් කියනවා මේ වෙඩි සද්ද පරීක්ෂා කරන්න එයා සහ චෙන් බෙදලා යන්න තීරණය කරා කියලා. මේක අහලා කලබල වෙන යාන් ඉක්මනින්ම චෙන්ව හොයාගෙන යනවා වගේම අනිත් අය චෙන්ව හොයන්න බෙදලා යන්න තීරණය කරනවා. මේ බෙදි හොඳටම රෑ වෙලා වගේම වහින්නත් පටන් අරන් තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ සිහියේන චෙන් ගොඩක් අමාරුවෙන් වලෙන් උඩට එන්න හදද්දී කෙනෙක් ඇවිත් චෙන්ට උඩට එන්න අත දෙනවා. උඩට ආවට පස්සේ තමයි මේ ආව කෙනා ජුන්චාන් කියලා චෙන් දකින්නේ. වලට වැටෙද්දී චෙන්ගේ කකුලක් හොඳටම තුවාල වෙලා තියෙනවා වගේම මේ නිසා ජුන්චාන් චෙන් ඔයාගේ පිටේ තියාගෙන යන්න පිටත් වෙනවා. මේ වෙලාවෙත් චෙන්ට මතක් වෙන්නේ එයාගේ අයියා එයාව මේ විදියටම පිටේ තියාගෙන අරගෙන ගියපු විදිය ගැන. මේ අතරේ චෙන්ව හොයාගෙන යන ගමන් ඉන්න යාන්ට එයා යන පාරේ ඉස්සරහින් සද්දයක් ඇහෙනවා. යාන් මේ සද්ද ඇහුනේ මොකකින්ද කියලා පරීක්ෂා කරන්න යද්දී පඳුරක් අස්සේ හැංගිලා හිටපු මාන්ටින් යාන්ට පොල්ලකින් ගහනවා. ගැහුවට පස්සේ තමයි මාන්ටින් දකින්නේ එයා ළඟට ඇවිත් තියෙන්නේ යාන් කියලා. කොහොම හරි මේ පොළු පාර නිසා යාන්ට සිහිය නැති වෙනවා වගේම මේකෙන් කලබල වෙන මාන්ටින් යාන්ට සිහිය ගන්න උත්සාහ කරත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේ නිසා අන්තිමේදී මාන්ටින්ට සිද්ධ වෙනවා සිහිය නැතුව ඉන්න යාන්ව එයාගේ පිටේ තියාගෙන අරගෙන යන්න. මාන්ටින් සිහිය නැතුව ඉන්න යාන්ට කියන්නේ මම කලින් ආත්මෙක ඔයාට ලොකු ණයක් ඇති කියලා. ඒ වගේම මාන්ටින් අඬ කියනවා එයාව මරන්න මිනිස්සු පස්සෙන් පන්නද්දී එයාට මේ වගේ ලොකු මිනිස්සෙක්ව පිටේ තියාගෙන අරගෙන යන්නත් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ අතරේ ඇකඩමි එකේ අයට පුළුවන් වෙනවා ජපාන් නියෝජිතයින් වැඩි ප්‍රමාණයකට පහර දීලා මරලා දාන්න. මේ නිසා ඉතුරු වෙලා ඉන්න ජපාන් නියෝජිතයින්ට ආපහු හැරිලා යන්න සිද්ධ වෙනවා. මේ ඉන්නේ චීනයේ ඉන්න විශේෂ ජපාන් නියෝජිතයෙක් වෙන සාටෝ. සාටෝ ජුන්චාන්ගේ අයියා බායිගෙන් පලිගන්න තමයි මාන්ටින්ව පැහැර ගන්න කියලා අණ කරලා තියෙන්නේ. මේක ගැන දැනගත්ත බායි සාටෝගේ ඔෆිස් එකට පහර දෙනවා වගේම සාටෝගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව පැහැරගෙන සාටෝට තර්ජනය කරනවා මාන්ටින්ට සීරීමක් හරි සිද්ධ වෙලා තිබ්බොත් එයා සාටෝව විනාශ කරලා දානවා කියලා. ඒ වගේම බායි සාටෝගේ ඔෆිස් එකෙන් එළියට යන්න හදද්දී මාන්ටින්ව පැහැර ගන්න ගියපු කණ්ඩායමේ ඉතුරු වෙලා ඉන්න අය මෙතනට එනවා වගේම බායි මේ අයට වෙඩි තියලා මරලා දානවා. ඊළඟ දවසේ මාන්ටින්ගේ අම්මයි තාත්තයි දෙන්නා මාන්ටින්ගේ සහ බායිගේ විවාහය ගැන කතා කරනවා.
ඒත් මම කලින් කිව්ව විදියටම මාන්ටින් බායිව දකින්නේ සහෝදරයෙක් විදියට විතරයි නිසා මාන්ටින් මේ විවාහයට ටිකක්වත් කැමති වෙන්නේ නැහැ. මේ නිසා මාන්ටින් සහ මාන්ටින්ගේ තාත්තා අතරේ ලොකු රණ්ඩුවක් ඇති වෙනවා වගේම මාන්ටින්ගේ තාත්තා මාන්ටින්ට ගහන්න පවා උත්සාහ කරනවා. මේකෙන් හොඳටම තරහ යන මාන්ටින් එයා යන්නේ කොහෙද කියලාවත් කියන්නේ නැතුව ගෙදරින් එළියට යනවා. මේ විදියට එළියට යන මාන්ටින් යන්නේ යූගේ බාර් එකට. ෂෝජුනුත් මේ බාර් එකේම පාර්ට් ටයිම් වැඩ කරනවා වගේම මාන්ටින් හොඳටම බීලා එයාගේ හිතේ තියෙන දුක ෂෝජුන්ට කියන්න පටන් ගන්නවා. ෂෝජුන් මාන්ටින්ගෙන් අහන්නේ බායි මෙච්චර මාන්ටින්ට ආදරය කරනවා වුණත් බායි වගේ හොඳ මිනිස්සෙක්ව විවාහ කරගන්න ඇයි මාන්ටින් කැමති නැත්තේ කියලා. මාන්ටින් කියනවා එයාත් ඉස්සර බායිට කැමැත්තෙන් හිටියා කියලා වගේම ඒත් අනිත් පිරිමි වගේම බායිත් එයාගේ පවුලේ තත්ත්වය වගේම එයාගේ පෙනුම නිසා විතරයි එයා ළඟින් ඉන්න හදන්නේ කියලා. ඒ නිසා එයාට ඇත්තටම ආදරය කරන්නේ නැති මිනිසෙක්ව විවාහ කරගන්න එයාට ඕනේ නෑ කියලා මාන්ටින් කියනවා. ෂෝජුන් මාන්ටින්ට කියනවා එයාට වැඩකට එළියට යන්න ඕනේ කියලා වගේම එයා එනකන් මෙතනටම වෙලා ඉන්න කියලා. ඒ වගේම තවත් බොන්න එපා කියලා වතුර වීදුරුවක් මාන්ටින්ට දීලා ෂෝජුන් එළියට යනවා. ටික වෙලාවකින් මේ බාර් එකට යාන් එනවා. මෙතන මාන්ටින් ඉන්නවා දකින යාන් මෙතනින් යන්න හැදුවත් මාන්ටින් යාන්ව නවත්තනවා. මාන්ටින් යාන්ට කියනවා එයා ඉන්නේ ගොඩක් දුකෙන් නිසා එයාටත් බොන්න දෙන්න කියලා. ඉතින් යාන් මාන්ටින්ට එයා ගත විස්කි එක දෙනවා වගේම මාන්ටින් ආයෙත් බොන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් මාන්ටින්ට මෙතනම නිින්ද යන නිසා යාන් වෙනත් තැනකට යනවා. ඒත් එක්කම මෙතනට එන හොඳටම බීපු මිනිස්සෙක් මාන්ටින්ට කරදර කරන්න හදනවා වගේම මේක දකින යාන් මේ මිනිස්සයව තල්ලු කරලා කියනවා මේ ඉන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නිසා මෙයාගෙන් ඈත් වෙලා ඉන්න කියලා. යාන් ඒ විදිහේ දෙයක් කිව්වේ එයාව බේරගන්න කියලා දන්නවා වුණත් මේ වෙලාවේ මාන්ටින්ගේ හිතේ යාන් ගැන අමුතුම ෆීලිං එකක් ඇති වෙන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් මේ බාර් එකටම චෙන් සහ සොන් දෙන්න එනවා. ඒත් එක්කම එළියට ගිහින් හිටපු ෂෝජුනුත් එනවා වගේම ෂෝජුන් එක පාටම චෙන් වෙනුවට ෂියන් කියන නමින් ෂියන්ට කතා කරනවා. මේකෙන් චෙන් ෂොක් වෙනවා වගේම මේක අහලා පුදුම වෙන සොන් චෙන්ගෙන් අහන්නේ ඇයි චෙන් වෙනුවට ෂියන් කියලා මේ කෙනා ඔයාට කතා කරේ කියලා. චෙන් කියනවා ෂියන් කියන්නේ එයාට ආදරයට කියන නම කියලා වගේම එයාගේ පවුල අය වගේම එයාගේ යාළුවොත් එයාට කතා කරන්නේ ෂියන් කියන නමින් කියලා. ඉතින් සොන් චෙන්ගෙන් අහනවා එහෙනම් මාත් ඔයාට ෂියන් කියලා කතා කරන්නද කියලා. චෙන් කියනවා ඒක ගෑනු ළමයෙක්ගේ නමක් වගේ නිසා එයාට චෙන් කියලාම කතා කරන්න කියලා. ෂෝජුන් කරපු වැඩේට චෙන්ට ෂෝජුන් එක හොඳටම තරහ යනවා. ඊළඟට චෙන් ෂෝජුන් සහ සොන්ව එකිනෙකාට හඳුන්වලා දෙනවා. සොන් බාර් එක ඇතුළට ගියාට පස්සේ ෂෝජුන් චෙන්ට කියනවා මෙතන මාන්ටින් ඉන්නවා කියලා වගේම ඒ නිසා මාන්ටින් චෙන්ව දකින්න කලින් මෙතනින් යන්න කියලා. ඒත් මේ වෙද්දි මාන්ටින් සහ යාන් ළඟට ගිහින් ඉන්න සොන් හැමෝටම ඇහෙන්න චෙන්ගේ නම කියලා කතා කරලා එයාලා ඉන්න තැනට එන්න කියලා කියනවා. මේ වෙලාවේ චෙන්ට මෙතනින් පැනලා යන්න හිතුණත් ඒකෙන් එයා ගැන අනිත් අයට සැකයක් ඇති වෙන්න පුළුවන් නිසා චෙන් මේ අය ඉන්න තැනට එනවා. ඒත් මේ වෙලාවේ මාන්ටින් චෙන්ව දැක්ක ගමන් අඳුර ගන්නවා කලින් දවසක ෂෝජුන් ෂියන් කියලා අඳුන්වලා දුන්න එයාගේ යාළුවගේ පෙනුමත් මීට සමානයි කියලා. මේ නිසා චෙන් සහ ෂෝජුන් කියනවා ෂියන් කියන්නේ චෙන්ගේ නියුන් සහෝදරිය කියලා. ඒත් ඉතින් මේ වෙද්දි චෙන්ගේ රහස ගැන දන්න යාන්ට නම් මේක අහලා එකපාරටම hina යනවා. මෙයාලා බාර් එකෙන් එළියට ආවට පස්සේ මාන්ටින් ගෙදර යනවා වෙනුවට හොටෙල් එකක නවතින්න යනවා කියලා දැනගන්නවා. ඒත් මේ වෙද්දි මාන්ටින් හොඳටම බීලා නිසා චෙන් යාන්ට කියනවා මාන්ටින්ව හොටෙල් එකට ඇරලවන්න යන්න කියලා. ඒත් යාන් කියනවා එයා චෙන් එක්ක යන්න එනවා කියලා. මේ නිසා ෂෝජුන් මාන්ටින්ව ඇරලවන්න යන්න හැදුවත් චෙන් මේ දෙන්නව නවත්තලා කියන්නේ ගෑනු ළමයි දෙන්නෙක් මහරෑ තනියම යන එක භයානක නිසා යාන්ට මාන්ටින්ව ඇරලවන්න දෙන්න කියලා. චෙන් එක දිගටම මාන්ටින්ව ඇරලවන්න කියලා බල කරන නිසා යාන් අකමැත්තෙන් වුණත් මාන්ටින්ව ඇරලවන්න යන්න කැමති වෙනවා වගේම චෙන්ට පරිස්සමින් යන්න කියලා යාන් මාන්ටින් එක්ක යන්න පිටත් වෙනවා.
ඊළඟට චෙන් සොන්ට කියනවා ෂෝජුන්න ගෙදරට ඇරලවන්න කියලා. ෂෝජුන් කැමති වෙන්නේ නැහැ චෙන්ව තනියම යවන්න. චෙන් ෂෝජුන්ට කියනවා ඇකඩමි එක මෙතන ඉඳන් වැඩි ඈතක නෙවෙයි නිසා එයාට මේ ටික තනියම යන්න පුළුවන් කියලා. යාන් හැමතිස්සෙම කරදර ඇඟේ දාගන්න නිසා යාන්ගේ තාත්තා එයාගේ ඩ්‍රයිවර්ට කියලා තියෙනවා යාන් ඇකඩමි එකෙන් එළියට ආවම යාන් ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා. මේ නිසා යාන් සහ මාන්ටින් යන අතරේ යාන් දකිනවා එයාගේ තාත්තගේ ඩ්‍රයිවර් එයාලගේ පස්සෙන් ඇවිත් කියන එක. යාන් මේ කෙනාට මාන්ටින්ව හොටෙල් එකට ඇරලවන්න කියලා කිව්වත් මාන්ටින් එයාට මේක යන්න බෑ කියලා මෙතනින් යන්න යනවා. ඒත් යාන් මාන්ටින්ව උස්සලා කායක ඇතුළට දාලා මෙතනින් යන්න යනවා. යාන් කරපු දෙයට තරහ ගන්න ඕනේ වුණත් මේ වෙලාවේ මාන්ටින්ට යාන්න මතක් වෙලා මූණට හිනාවක් එනවා. චෙන් තනියම ඇකඩමි එකට යන අතරේ දකිනවා එයා ඉන්න පැත්තට බීපු මිනිස්සුયો දෙන්නෙක් එනවා කියලා. මේ නිසා චෙන් පාරේ එහා පැත්තට මාරු වෙන්න යනවා වගේම මේ වෙලාවේ චෙන්ව වාහනයකට හැප්පෙන්න යනවා. ඒත් ඉක්මනටම මෙතනට එන යාන් චෙන්ව යාගේ ළඟට ඇදලා ගන්නවා වගේම මේකෙන් චෙන් හොඳටම ෂොක් වෙලා යාන් දිහා බලාගෙන ඉන්නවා. යාන් චෙන්ගෙන් අහනවා මන් දිහා ඔය තරම් බලාගෙන ඉන්නේ මං ඒ තරම්ම හැන්සම්ද කියලා. මේකෙන් තරහ යන චෙන් යාන්න තල්ලු කරලා අහන්නේ මාන්ටින්ව හොටෙල් එකට එක්කගෙන ගියේ නැද්ද කියලා. යාන් කියනවා එයාට ඒ වගේ පිස්සු ගෑණියෙක් ගැන කිසිම උනන්දුවක් නැහැ කියලා. ඒත් චෙන් යාන්ගෙන් අහන්නේ කලින් වතාවේ ක්ලබ් එකේදී මාන්ටින් ලස්සනයි කියලා නේද උස්සගෙන ගියේ කියලා. යාන් කියනවා දැන් එයා මාන්ටින් වගේ අයට කැමති නැහැ කියලා වගේම දැන් එයා එයාගේ අයිඩියල් ටයිප් එක වෙනස් කරලා තියෙන්නේ කියලා. මේකෙන් යාන් අදහස් කරන්නේ එයා දැන් කැමති චෙන්ට කියන එක වුණත් චෙන් නම් හීනකින්වත් හිතන්නේ නැහැ යාන් එයාට කැමැත්තෙන් ඉන්නවා කියලා. ඊළඟ දවසෙත් මෙයාලට ට්‍රේනින් එකක් තියෙනවා. මේ ට්‍රේනින් එකේදී මෙයාලට කම්ප්ලීට් කරන්න මිෂන් එකක් ලැබෙනවා. ඒ තමයි මෙතන තියෙන බිල්ඩින් එක ඇතුලෙන් Tamanට අදාළ නම්බර් ප්ලේට් එක හොයාගෙන ඒ නම්බර් ප්ලේට් එක ආරක්ෂා කරන්න දාලා තියෙන සෙබළුන්ගෙන් බේරිලා වෙලාව ඇතුළත ආයෙත් එළියට එන එක. ඒ වගේම කාලය ගත වෙන්න මේ බිල්ඩින් එක ඇතුළට ගෑස් එකක් පිරෙනවා වගේම කාලය වැඩියෙන් යන තරමට මෙයාලට මිෂන් එක කම්ප්ලීට් කරන එක අමාරු වෙනවා. මෙයාලට බිල්ඩින් එක ඇතුළට යන්න කලින් එයාලගේ අංක තහඩුව තියෙන තැන ගැන විනාඩි 2ක් ඇතුළත මතක තියාගන්න කියලා මැප් එකක් දෙනවා වගේම මේ මැප් එකේ තමයි Tamanට අදාළ අංකෙත් සඳහන් කරලා තියෙන්නේ. මේ වෙලාවේ යාන් දකිනවා චෙන්ගේ මැප් එක දිහා ලීවෙන් හොරෙන්ම බලාගෙන ඉන්නවා කියලා. ඒ වගේම සාජන් ෂීචෙන් මෙයාලට කියනවා මිෂන් එක වෙලාවට කම්ප්ලීට් කරන්න බැරි වෙන අයට ලැබෙන දඬුවම තමයි නිර්වතින් ග්‍රවුන්ඩ් එක වටේට වට 20ක් දුවන එක කියලා. කොහොම හරි මිෂන් එක පටන් ගන්නවා වගේම හැමෝම තම තමන්ට අදාළ අංක තහඩු හොයන්න පටන් ගන්නවා. චෙන් එයාගේ නම්බර් ප්ලේට් එක තියෙන තැනට යනවා වගේම මේ වෙලාවේ මෙතන ආරක්ෂා කරන්න ඉන්න සෙබළු දෙන්නේ චෙන්ට පහර දෙන්න පටන් ගන්නවා. චෙන් මේ සෙබළු දෙන්නත් එක්ක සටන් කරන අතරේ ලීවෙන් චෙන්ගේ අංක තහඩුව හොරෙන්ම අරගෙන යනවා වුණත් චෙන් මේක දකින්නේ නැහැ. ඉතින් මේ නිසා චෙන් ආරක්ෂකයින්ට පහර දීලා එයාගේ නම්බර් ප්ලේට් එක තියෙන තැනට ගියාට පස්සේ තමයි දැනගන්නේ ඒක එතන නෑ කියන එක. යාන්ට මුලින් ඉඳන්ම ලීවෙන් ගැන සැකයක් තිබ්බ නිසා යාන් ලීවෙන්ට පහර දෙනවා වගේම මේ වෙලාවේ යාන් ලීවෙන් ළඟ තිබිලා චෙන්ගේ අංක තහඩුව හොයාගන්නවා. ඊළඟට යාන් චෙන්ව මේ බිල්ඩින් එක ඇතුලේ හොයන්න පටන් ගන්නවා. ඒත් මේ අතරේ මේ පැත්තේ ගෑස් එක හොඳටම වැඩි වෙන්න පටන් අරන් තියෙන නිසා ජුන්චාන් බලෙන්ම චෙන්ව කරේ තියාගෙන එළියට අරගෙන යනවා වගේම මේක යාන් දකිනවා. මේ වෙද්දී යාන් සහ ලීවෙන් නැරෙන්න අනිත් හැමෝම එළියට ඇවිත් තියෙනවා. සාජන් චීචෙන් අණ කරනවා තමන්ගේ නම්බර් ප්ලේට් එක හොයාගන්න බැරි වුණ අය වෙනම පේලියක හිටගන්න කියලා. මේ වෙලාවේ චෙන් ගොඩක් බය වෙනවා වගේම අසරණ වෙනවා. මොකද එයාට නම්බර් ප්ලේට් එක හොයාගන්න බැරි වුණා කියලා කිව්වොත් එයාටත් ඇඳුම් නැතුව ග්‍රවුන්ඩ් එක වටේට දුවන්න සිද්ධ වෙන නිසා. ඊළඟට නම්බර් ප්ලේට් හොයාගත්ත අයගෙන් ඒව එකතු කරන්න පටන් ගන්නවා වගේම මේ වෙලාවේ චෙන්ට එයා ඊළඟට මොකද්ද කරන්න කියලාවත් හිතාගන්න බැරි වෙනවා. ඒත් එක්කම මෙතනට එන යාන් එයාගේ නම්බර් ප්ලේට් එකත් එක්ක චෙන්ගේ නම්බර් ප්ලේට් එකත් බාර දෙනවා
එයා ඒක දොර ළඟ වැටිලා තිබිලා හොයාගත්තා කියලා. මේකෙන් අන්තිමේදී චෙන්ට දඬුවමින් බේරෙන්න පුළුවන් වෙනවා වගේම චෙන් මේ වෙලාවේ පුදුම වෙලා යාන් දිහා බලාගෙන ඉන්නවා. ආයෙත් ඇකඩමියකට ආවට පස්සේ මිෂන් එක ෆේල් වුණ අයට ඇඳුම් නැතුව ග්‍රවුන්ඩ් එක වටේ දුවන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ චෙන් ළඟට එන යාන් අහන්නේ කලින් චෙන්ට උදව් කරපු එකට එයාට ස්තුති කරන්නේ නැද්ද කියලා. ඒ චෙන් යාන්ට ස්තුති කරනවා වෙනුවට යාන්ට හොඳටම බැනලා මෙතනින් යන්න යනවා. මොකද චෙන් හිතන්නේ එයාගේ නම්බර් ප්ලේට් එක හොරකම් කරපු කෙනා යාන් කියලා. ටික දුරක් යද්දී චෙන්ට ජුන්ෂාන්ව හම්බ වෙනවා වගේම චෙන් ජුන්ෂාන්ට ස්තුති කරනවා එයාව එළියට අරගෙන ගියපු එකට. මොකද එහෙම නැත්තම් එයා බොරුවට බිල්ඩින් එක ඇතුලේ නම්බර් ප්ලේට් එක හොය ඉන්න තිබ්බ කියලා චෙන් කියනවා. මේ වෙලාවේ චෙන් ජුන්ෂාන් එක කතා කරන එක දකින යාන්ට නම් ඇති වෙන්නේ ලොකු තරහක් වගේම ඉරිසියාවක්. මොකද එයා චෙන් වෙනුවෙන් ඒ තරම් දෙයක් කරලත් චෙන් එයාට නපුරු විදියට සලකනවා වුණත් ජුන්ෂාන්ට කරුණාවන්ත විදියට සලකන නිසා. ඇකඩමියගේ අයට ඊළඟ දවසේ ඉඳන් නිවාඩුවක් ලැබෙන නිසා හැමෝම නිවාඩුවට තම තමන් යන තැන් ගැන කතා වෙනවා. සොන් චෙන්ගෙනුත් අහනවා චෙන් නිවාඩුවට එයාගේ නංගිව බලන්න යනවද කියලා. මොකද සොන් හිතාගෙන ඉන්නේ චෙන්ගේ නියුන් සහෝදරිය චීචෙන් මේ නගරේ මියුසික් ඇකඩමියකට යනවා කියලා. ඒත් චෙන් සොන්ට කියනවා එයාගේ නංගිට නිවාඩු නැති නිසා එයා කොහෙවත් යන්නේ නැතුව නිවාඩුවට ඇකඩමියකේම ඉන්න හිතාගෙන ඉන්න කියලා. ඉතින් ඊළඟට සොන් චෙන්ට කියනවා එයාගේ අක්කා සහ මස්සිනා පදිංචි වෙලා ඉන්නේ මේ නගරයට ළඟ තැනක කියලා වගේම ඒ නිසා එයත් එක්ක එයාගේ අක්කලගේ ගෙදර යන්න එන්න කියලා. මේක අහගෙන ඉන්න යාන් මෙතනට ඇවිත් කියනවා එයාටත් සොන්ගේ අක්කව බලන්න යන්න ඕනි කියලා. මේ වෙලාවේ ක්ලාස් රූම් එකට එන ලින් මෙයාලට කියනවා ඊයේ රෑ ජපන් මිනි මරුව වගේක් නගරේ තියෙන ෆැක්ටරි එකක් සහ ඒ ෆැක්ටරි එකේ සේවකයෝ නැවතිලා ඉන්න හොස්ටල් එක ගිනි තියලා කියලා වගේම ඒකෙන් මිනිස්සු 7 දෙනෙක් සහ ළමෙක් මැරිලා කියලා. මේ ෆැක්ටරි එක ජුන්ෂාන්ගේ පවුලට අයිති එකක් වගේම ජුන්ෂානුත් මේ ගැන ලින් කියද්දි තමයි දැනගන්නේ. මේ නිසා ජුන්ෂාන් ගෙදර යන්න නිවාඩුවක් ඉල්ලන්න මෙතනින් යනවා. ටික වෙලාවකින් මෙයාලා දැනගන්නවා ඒ ගිනි තැබීම කරපු ජපන් මිනිමරුවන් ඇකඩමියගේ සිරකුටියට දාන්න ගෙනත් තියෙනවා කියන එක. මොකද මේ ගැන තාමත් රජයේ පරීක්ෂණ පවත්වන නිසා සාක්ෂි නැතුව මේ අයට දඬුවම් දෙන්න රජයට පුළුවන්කමක් නැහැ. ඒත් රජයෙන් පරීක්ෂණ පවත්වලා මේ අයට දඬුවම් දෙනකම් බලාගෙන ඉන්න ඇකඩමියකේ අය කැමති වෙන්නේ නැහැ. මේ නිසා මෙයාලා කතා වෙනවා එයාලම මේ අයව මරලා දාන්න ඕනි කියලා. මේ වෙලාවේ යාන් චෙන්ව පැත්තකට අරගෙන ගිහින් කියන්නේ අනිත් අය මොනවා කරන්න හැදුවත් ඒවට සම්බන්ධ වෙන්න යන්න එපා කියලා. මොකද චෙන් අමාරුවේ වැටෙනවා බලාගෙන ඉන්න යාන් කැමති නැති නිසා. ඒත් ඉතින් චෙන් නම් යාන් කියන හැම දෙයකටම යාන් එක තරහ ගන්නවා. ඒත් යාන් කීප වතාවක්ම ටිකක් තරහින් චෙන්ට ඒ දේවල් වලට සම්බන්ධ වෙන්න එපා කියලා කියන නිසා චෙන් මේකට එකඟ වෙනවා. ඊළඟට යාන් දැනගන්නවා එයාව හම්බ වෙන්න කෙනෙක් ඇකඩමියක ළඟට ඇවිත් තියෙනවා කියන එක. එළියට ආවම යාන් දකිනවා එයාව හම්බ වෙන්න ඇවිත් තියෙන්නේ එයාගේ නංගි චීචීගේ යාළුවා කියන එක. චීචීගේ යාළුවා කියනවා චීචී වෙනත් ස්කූල් එකක කෙල්ලෝ වගේක් එක්ක රණ්ඩු වෙන්න හදනවා කියලා. යාන් මේ රණ්ඩුව නවත්තන්න හිතාගෙන ආවත් අන්තිමේට යාන්ටත් මේ කෙල්ලොන්ගෙන් ගොටි කන්න තමයි සිද්ධ වෙන්නේ. මේ තමයි යාන්ගේ නංගි චීචී. චීචීත් ඉතින් ඇරපුවතක් නෑ තනිකරම යාන් වගේම රණ්ඩු කෙක්කක්. මෙයාලා යන අතරේ චීචී යාන්ගෙන් අහන්නේ ඇයි යාන්ගේ ඇකඩමියකෙන් තාමත් යාන්ව එළෙව්වේ නැද්ද කියලා. මොකද ඉතින් තමන්ගේ අයියා මොන වගේ කෙනෙක්ද කියන එක චීචී හොඳටම දන්න නිසා. මේ දවසේ නෑ ඇකඩමියකේ කීප දෙනෙක් එකතු වෙලා අර ජපන් මිනිමරුවන්ව මරන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් මේ අයගේ සැලැස්ම අසාර්ථක වුණ නිසා මෙයාලට අන්තිමේදී දඬුවම් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒත් ඉතින් යාන් ආයෙත් ඇකඩමියකට ආවම දැනගන්නවා චෙන් ඒ අයත් එක්ක එකතු වෙලා නෑ කියන එක. යාන් චෙන්ගෙන් ඇහුවත් එයා කිව්ව නිසාද ඒ අයත් එක්ක එකතුනේ නැත්තේ කියලා. චෙන් කියනවා ජුන්ෂාන් ඒ අයත් එක්ක එකතුනේ නැති නිසායි එයත් ගියේ නැත්තේ කියලා. මේක අහලා තරහ යන යාන් චෙන් එක්ක රණ්ඩු වෙන්න පටන් ගන්නවා.
චෙන් මේ වෙලාවේ යාන්ට කියනවා මිනිස්සුන්ගේ සත්තුන්ගේ අතර තියෙන වෙනස තමයි මිනිස්සු ඇඳුම් අඳින එක කියලා වගේම ඒ නිසා රූම් එකේ ඉද්දී ඇඳුම් අඳින්න පුරුදු වෙන්න කියලා. යාන් චෙන්ට එයාගේ කලිසම පෙන්නලා කියන්නේ මේක ඇඳුමක් වගේ නෙවෙයිද පේන්නේ කියලා. ඇඳුම් නැතුව ඉන්නවා කියන්නේ මොකක්ද කියලා මම පෙන්නන්නම් කියලා යාන් එයාගේ කලිසම ගලවන්න හදනවා වගේ රඟපානවා වගේම මේකෙන් බය වෙන චෙන් ඉක්මනටම වොෂ්රූම් එකට දුවලා යනවා. ඊළඟ දවසේ යාන් කැන්ටින් එකේදී සොන්ට චෙන්ට සහ ජින්ට කියනවා ජපන්නුන්ට පාඩමක් උගන්වන්න එයා ළඟ හොඳ සැලැස්මක් තියෙනවා කියලා. ඉතින් මේ හතර දෙනා යාන්ගේ සැලැස්මේ විදියට වැඩ කරන්න පටන් ගන්නවා. මුලින්ම මේ අය එකතු වෙලා විෂ දුමක් පිට කරන බෙහෙත් එකක් ජපන්නුන් ඉන්න හිර කුටියට දානවා. මේ විෂ දුම නිසා මේ ජපන්නුන් තුන්දෙනාගේ ඇඟේ ලප දාලා හොඳටම කසන්න පටන් ගන්නවා. මෙතනින් නවතින්නේ නැතුව ඊළඟට මේ අය එකතු වෙලා ජපන්නුන්ට දෙන්න ගෙනියන කෑම එකට විරේක බෙහෙතක් දානවා. මේකෙන් සිද්ධ වෙන දේ ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අන්තිමේදී මේ ජපන්නුන් තුන්දෙනාට දවල් කෑම කාපු වෙලාවේ ඉඳන් රෑ වෙනකම්ම මාරුවෙන් මාරුවට සිරකුටිය ඇතුලේ තියෙන টয়ලට් එකට වෙලා තමයි ඉන්න සිද්ධ වෙන්නේ. මේ තුන්දෙනා අමාරුවෙන් කෑ ගහන එක අහගෙන යාන් චෙන් සොන් සහ ජින් ගොඩක් සතුටු වෙනවා එයාලගේ සැලැස්ම සාර්ථක වුණ එක ගැන. මෙතනින් අද කොටස ඉවර වෙනවා. ඉක්මනටම ඊළඟ කොටසින් හම්බ වෙනකන් අපේ යාළුවන්ට සුබ දවසක්.